කවුරුත් එක්ක සාදුනාද පවත්තමු. නැවත සාදුනාද පවත්වන්න. නැවත වාරයක් සාදු කියන්ට. පන්සිල් සමාදන් වීම සඳහා දෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนังสัมพุนนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิทิสรเนนสัดดิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตสมันตาจักรวาเลสุอันตรากัจจันตุเดวตาสันดังมังมุนีราจัสสุนันตุสักกมกขดังธัมมัสสะเวนกาโลอายังบัดันตาธัมมัสสะเวนกาโลอายังบัดันตาธัมมัสสะเวนกาโลอายังบัดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะยะตาปิปุปปราสิมมาไครามาลากุเนบาอุเอวัญญาเตนะมัจเจนะ
කත්තබ්බං කුසලං බවුන්ති කාරුණික ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්තුනි අපේ චාලට් කරුණාවතී මාතාව දුවා දරුවන් ඒක රාශී කරගෙන සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වන්නේ මීට වර්ෂයකට පෙර අභාවයට පත් වුණ ෂෙල්ටන් ජයසේකර ස්වාමි පුරුෂයා සිහිපත් කරලා එතුමාට පරලෝක වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට එවාගේම චාටින් අප්පුහාමි පියතුමාට ග්‍රේස් නෝනා ආදරණීය මෑණියන් ඇතුළු කොට වර්ග පරම්පරාවල මියගිය සියලු මළගිය ඇත්තන්ට පරලෝක වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න පුළුවන් උදාර උලාර උත්කෘෂ්ඨ මාහැඟි කෙලෙහි ගුණ සැලකීමේ කෘත ගුණ සැලකීමේ උදාර පින්කමක් සිද්ධ කරවා ගැනීමට බලාපොරොත්තු වන්න. ති විශේෂයෙන් අපේ චාලට් කරුණාවතී මාතාව අපිට විහාරස්ථානයේට අපේ චන්ද්‍රානි මහත්මිය සමග අවස්ථා 3-4කදී වගේම ගිහිල්ලා මේ පින්කම සාර්ථකව සිද්ධ කරගන්නට අවශ්‍ය කරන අවවාද උපදෙස් වගේම මේ ධර්මදේශනා පින්කම සඳහා ඒ වගේම හෙට දහවල දානමය පින්කම සඳහා ආරාධනාවන් සිද්ධ කළා. මේ විශේෂයෙන් ඒ තමන්ගේ දුවා දරුවෝ සම්බන්ධ කරගෙන ඒ ලක්ෂ්මී මහත්මිය එවාගේම තව සහෝදරියක් විදේශගත වෙලා කියලා දැනගන්න ලැබුණා. අනිකුත් සහෝදරිය අපේ අනුර මහත්මයා එවාගේම විශේෂයෙන් අපේ බෑනනුවන් හැටියට ඒ කොළඹ රෝයල් විද්‍යාලයේ ආචාර්ය අපේ කෝසල මහත්මයා එවාගේම ආදී කොට හැම දෙනාමත් අපේ කෝසල මහත්මයාගේ මෑණියන් අපේ ඉන්ද්‍රාවතී මහත්මිය ඒ සහෝදර සහෝදරාදීනොත් මේ සඳහා සම්බන්ධ කරගෙන විශේෂයෙන් අපේ චාලට් කරුණාවතී මහත්මියට ලොකු උනන්දුවක් ආසාවක් තිබුණ මේ පින්කම බොහොම හොඳින් සිද්ධ කරගන්නට. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව සූදානම් කරගෙන ඉතින් අද 18 වෙනිදා මේ අවුරුදු උදා වෙලා අවුරුද්ද කාලේ අවසන් වීම සමග මිනිස්සු බොහොම කාර්ය බහුල වුණත් ඒ අවුරුදු නෑගම් වල නීරලා හිටියත් ඉතින් දිනවකවානු මේ මාසේ මුල වගේ තමයි මං හිතන්නේ 3-4-2-3 වගේ තමයි දින යෙදිලා තිබුණේ. ඉතින් අද දිනේ තමයි විහාරස්ථානෙන් දිනේ හම්බෙලා තිබුණේ බෝපිටියේ. මේ පිළිබඳ අපිටත් ගිහිල්ලා ආරාධනා කරලා මේ පින්කම සාර්ථක කරගන්නට අවශ්‍ය කරන වටපිටාව සූදානම් කරගත්තා. ඒ වගේම තමයි පහුගිය දවස්වල විහාරස්ථානයට ගිහපු අවස්ථාවේ ඉදි කරමින් පවතින විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් ශ්‍රීමෙන්ති ලබා ගන්න තමන්ට පුළුවන් විදිහට තමන්ට ආධාර උපකාරයක් අපේ චාලට් කරුණාවතී මාතාව සිද්ධ කළා. ඒ වගේම තමයි විශේෂයෙන් අපේ බෑනනුවන් හැටියට ඉතින් කෝසල මහත්මයා බොහෝ කාලෙක ඉඳන් අපි දන්න හඳුනන කෙනෙක් හැටියට ඒ වගේම තමන්ගේ ගමට එහෙම නැත්නම් ඒ බෝපිටියේ බටහිර ප්‍රදේශයේ තමන්ගේ මහා නිවසට ආවයින් පස්සේ ඒ වගේම ඒ තාත්තා වෙනුවෙනුත්
ඒ පින්කම් සිද්ධ කරා ඒ නිවස්වල ඒ අවස්ථාවන් වලදී අපේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් සංවර්ධන වෙනුවෙන් තමන්ට පුළුවන් විදිහට ආපු අවස්ථාවන් වලදී ආධාර උපකාරයක් සිද්ධ කරලා බොහොම හිතෛෂී භාවයක් කෝසල මහත්මයා සමගත් අපි බොහෝ කාලයක ඉඳන් පවත්වාගෙන යනවා. ඉතින් දැන් කල්පනා කරගන්න සබ්බ දානං ධම්ම දානං ජිනාති උතුම් දානයන් අතරින් අග්‍රගණ්‍ය වෙනවායි කියනවා මේ ධර්මානුශාසනාවක් ධර්ම දේශනාවක් සිද්ධ කරලා දහම් පඬුරු පූජාවන් සිද්ධ කරන එක. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් අතරින් අග්‍ර වන්නේ පළමු වන්නේ ජයග්‍රහණය කරන්නේ ධර්ම දාන පින්කම කියලා පැහැදිලි කරන්නේ දේශනාවේ. මේ ධර්මයේ තුලින් ලෝතර බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච නවාරාදි බුදු ගුණය නිසා එවාගේම උන්වහන්සේගේ තුන් ලෝකයේදම අග්‍ර වෙච්ච ලෝතර බුදුහාඳුරන්ගේ උතුම් වූ බුදු කරුණාව නිසා උන්වහන්සේ 45 වසක් අවුරුදු 45ක් මේ ලෝක සත්‍යයට බොහොම අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කළා. අවුරුදු 29 දී ගීගේ අතහැරලා ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරලා අවසානයේදී තමන්ගේ ජීවිතයේ ශරීරයට අධික දුකක් නැතුව අධික සැපක් නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් කටයුතු කරලා අවුරුදු 6ක් සත්‍ය සොයලා අවුරුදු 35 දී උතුම් සම්බුදු පදවියට පත් වුණා. 35න් සම්බුදු පදවියට පත් වෙලා අවුරුදු 80 දී උන්වහන්සේ පිරිනිවන් පෑවා. මාරයා කතා කරයින් පස්සේ උන්වහන්සේ මාස 3කට පෙර තමන්ගේ ආයු සංස්කාරය අතහැරියා. මාස 3කට පෙර ආයු සංස්කාරය අතහැරලා උන්වහන්සේගේ තිබිච්ච බුදු කරුණාවත් එක්ක උන්වහන්සේට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුණා යාරි බැරි වුණා යාරි ඒ කොච්චර කාලයක් තව ජීවත් වුණත් කවදාද උන්වහන්සේ අවබෝධ කරගත්ත මම බුදු කෙනෙක් වුණත් මට පිරිනිවන් පාන්න සිද්ධ වෙනවා. ඒක අවුරුදු 80ෙන්ද 100ෙන්ද 120ෙන්ද 150ෙන්ද 60ෙන්ද කුමනෝ ආකාරයකින් පිරිනිවන් පාන්න සිද්ධ වුණා. නිරෝගිමත් භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත් වුණේ බක්කුල මහ රහතන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 80 දී තමයි පැවිදි භාවයට පත් වුණේ. අවුරුදු 80 දී පැවිදි උපසම්පදා වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා තවත් අවුරුදු 80ක් උන්වහන්සේ ජීවත් වුණා. එතකොට අවුරුදු 160 දී තමයි බක්කුල මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඉතින් ඒ කුමනෝ ආකාරයකින් අවුරුදු 200කින් හරි 120කින් 50කින් 60කින් හරි බුදු කෙනෙක් නම් පිරිනිවන් පාන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා උන්වහන්සේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා මගේ ශරීරය දැන් කෙමෙන් කෙමෙන් දි รา වටපත් වෙලා තියෙනවා. අබල දුබල භාවයට පත් වෙලා තිබේ. ඒ නිසා තමයි අවුරුදු 80 දී උන්වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ නිසා අවුරුදු 35න් බුදු පදවියට පත් වෙච්ච මගේ බුදුහාමුදුරුවෝ අවුරුදු 80 දී පිරිනිවන් පානකොට අවුරුදු 45ක් මේ ලෝක සත්‍යයට දෙවියන්ට බමුණට යක්ෂයන්ට නාගයින්ට
දහම් දේශනාවන් සිද්ධ කළා. ඒ දහම් දේශනා කරන කාලේ අපිත් පින්වතුනි කවුරු හරි වෙලා උප්පත්තිය ලැබලා ඉන්නේ නැති. මේ ආත්මේ පමණක් නෙවෙයිනේ අපි මිනිස්සෙක් කියලා උපදිලා තියෙන්නේ. බුදුහාඳුරන්ගේ කාලෙත් අපි තිරිසන් සත්වෙක් කියලා හරි උප්පත්තිය ලැබලා ඉන්නේ නැති. බොහෝ දුරට මිනිස්සෙක් කියලාත් උප්පත්තිය ලබන්නේ නැති. අර ගායකයෙක්ගේ හොඳ සින්දුවක් තියෙන්නේ මට ගායකයා මතක නැහැ. සනත් නන්දසිරි මහත්තයාද කවුද කියලා. බුදුහාමුදුරුව අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. සනත් නන්දසිරි මහත්තයා නේද කොසල මහත්තයා මගේ මතක ඇටියට. කොහමද දැන් ඒ කාලේ සින්දු පැරණි කාලේ අපේ උපාසකම්මලාගේ කාලේ තියෙන සින්දු භාවනාවක් හැටියට S2 පියාගෙන අහන්න පුළුවන්. ඒ සින්දු අහගෙන භාවනා කරන්න පුළුවන්. හිත එක්තෙන් කරගන්න පුළුවන්. අද තියෙන සින්දුවේ නේද? අද මොනවද දින බයිල එකට අම්මඩ තාත්තට දරුවන්ට එකට එක පුටුවේ ඉඳගෙන අහන්න බැරි අබබ්බංශ සින්දුනේ අද දෙන්නේ. සින්දු නෙවෙයිනේ. නේද? හැබැයි ඒ කාලේ බොහොම කොච්චර අර්ථාන්විත දේවල්ද? එතකොට දැන් බලන්නේ මගේ මතක හැටියට සනන් නන්දසිරි මහත්තයා වෙන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුව අපි දකින්න නැති බණත් අහන්න නැති බලන්න සම්පූර්ණ මෙතන අන්තර්ගත වෙලා තියෙන්නේ මොකද්ද කියලා. බුදුහාමුදුරුව අපි දකින්න නැති. ඒ බුදුහාමුදුරන්ගෙන් බණත් අහන්න නැති. හැබැයි නිවන් දකින්න පින්මදි වුණා. අපි ඒකයි තවමත් මේ සංසාරේ සැරිසරන්නේ. එනිසා උන්වහන්සේගේ උතුම් වූ නිර්මල ධර්මයේ තුලින් මේ ලෝක සත්‍යයටම පණවිඩයක් දෙනවනේ. උන්වහන්සේ අපවත් වෙලා පිරිනිවන් පාලා අවුරුදු 2600ක් වුණත් ඒ වගේම තමයි බුදුදහම විතරක් නෙවෙයි අද ලෝකේ තියෙන ධර්මයේ දහම් ආගම් කිතුණු දහම ඉස්ලාම් දහමේ උගන්වනවා වෙනත් ඉගැන්වීමක් ක්‍රිස්තියානි දහමේ උගන්වනවා තවත් ධර්මයක් හින්දු දහමේ උගන්වනවා තවත් ක්‍රමයක් මේ ලෝකේ කිතුණු දහම ඉස්ලාම් දහම හින්දු දහම සහ වෙනත් ආගම් ඇදහිලි ක්‍රම තිබෙනවා අපි ඒවට ගරු කරන්නට ඕනේ ඒවා ඒ අයුරින් සත්‍යදායවල් තියෙනවා හැබැයි මේ ලෝකේ වැඩිපුරම තියෙන කිතුණු දහම අදහන රටවල් වෙන්න පුළුවන් ඉස්ලාම් දහම අදහන රටවල් වෙන්න පුළුවන් හින්දු දහම අදහන රටවල් වෙන්න පුළුවන් හැබැයි මේ සියලුම හින්දු වුණත් ඉස්ලාම් වුණත් එවාගේම කතෝලික වුණත් ඒ සෑම රටකම රටක් පවත්වාගෙන යන්න රටේ ආරක්ෂාව වෙනුවෙන් රටේ දියුණුව වෙනුවෙන් හැම රටකම නීති පද්ධතියක් සකස් වෙලා තියෙනවා. සෑම රටකම නීතියක් කියලා එකක් තියෙනවා. ඒක ඉස්ලාම් වුණත්, හින්දු වුණත්, කිතුණු වුණත් ඕන රටක නීතිමය පද්ධතියක් තියෙනවා. ඒ නීතිමය පද්ධතිය ආරක්ෂා කරන්න පොලිසියක් තියෙනවා හැම රටකම. ඒ පොලිසිය ඊළඟට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න උසාවියක් තියෙනවා සෑම රටමක. ඒක ඉස්ලාම්ද කිතුණුද හින්දුද කියලා නෑ හැම රටකම ඒ නීතිය ක්‍රියාත්මක කරන්න උසාවියක් අධිකරණ සංකීර්ණයක් සෑම රටකම තියෙනවා. දැන් බලන්න පුංචි වෙලාවක් අපි හිතලා ඇමරිකාවද ඕස්ට්‍රේලියාවද ජපානයේද චීනෙද මොන රටක් ලෝකෙ තිබුණත් ඒ මොන රටක නීති පද්ධතියක් අධිකරණ පද්ධතියක් තිබුණත් තිබෙනවා ක්‍රියාත්මක වෙනවා. ඒ සෑම රටකම පවත්වාගෙන යන නීතිය අධිකරණය තුලින් සිදුවන දේ
මගේ ශාන්තිනායක ලෝතුරා බුදුහාමුදුරුවෝ බෞද්ධයන් වෙච්ච අපිට ඉගැන්නුවා වාක්‍ය පහකින්. පැහැදිලිද මං කියන එක? මේ ලෝකයේ තියෙන ඉස්ලාම්ද හින්දුද කතෝලිකද මේ සෑම රටකම නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණ පද්ධතියක් තියෙනවා. මේ ලෝකේ පවත්වන නීතිය අධිකරණ පද්ධතිය ආරා පවත්වාගෙන යන ක්‍රමවේදය බෞද්ධ වෙච්ච අපිට මගේ ලෞතුරා බුදුහාමුදුරුවෝ වාක්‍ය පහකින් අනුදෙන වදාලා. ඒ වාක්‍ය පහ තමයි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය. පළවෙනි ශික්ෂාපදේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. ප්‍රාණඝාතයෙන් වැළකෙමු. දැන් මොන රටක මොන ආගමක් අද ඇව්වත් ඒ ආගම් වල ඒ අධිකරණ පද්ධතියන් තුළ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ගොඩක් රටවල් වල ප්‍රාණඝාතය සම්බන්ධව. ඊළඟට අදත්තාදානය හොරකම සම්බන්ධව. ඊළඟට කාමිත්‍යාව සම්බන්ධව. එවාගේ මුසාබස් කියලා මිනිස්සුම රැවට්ටීම සම්බන්ධව. ඊළඟට සුරාමේරය මත්වතුරු සම්බන්ධව ඒ අරා ඇති වෙන අඩදබර සහ නීතිමය විනාශ වීම නැතිවීම. දැන් බලන්න මගේ ලෝතුරා බුදුහාමුදුරුවෝ බෞද්ධ වෙච්ච අපිට බෞද්ධයාගේ නිත්‍ය සීලය පංචශීල පදපා වාක්‍ය පාකින් අනුදෙන වදාළ ධර්මයේ නෙවෙයිද මොන ආගමක් රටක තිබුණත් ඒ රටවල් වල ක්‍රියාත්මක වෙන නීති පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වාක්‍ය පහක් එක්ක ගොනු වෙච්ච තැන. මේ වාක්‍ය පහ ගොනු වෙච්ච තැන තමයි මොන රටක වුණත් මොන ආගමක ඇදහුවත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් බලන්න ඒ තරම් මොන තරම් සුන්දර මිනිස්සුන්ට හැදෙන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන් ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් ධර්මයක්ද සහ අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ වාක්‍ය පහ මේ පන්සිල් පද පහ ආරක්ෂා වෙනවා නම් කිසියම් රටකට නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අධිකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මොන ආගම් වල ඇදහුවත් අපේ ලෞතුරා බුදුහාමුදුරුවෝ ඒක අවබෝධ කරගෙන ලෝක සත්‍යයට අනුදෙන වදාලා. මේ ශික්ෂාපදය ආරක්ෂා කරගත්තොත් හොඳ පැත්ත මේකයි. මේ ශික්ෂාපදය ආරක්ෂා කරගන්න බැරි වුණොත් මේකේ ඵල විපාකය මේකයි. නිසා බලන්න ලෞතුරා බුදුහාමුදුරුවෝ 2600කට ඉතිහාසයක් තුල අපිට අනුදෙන වදාළ ධර්මය අද ලෝකයේ තුල අපිට කටයුතු කරන්න ඕන ආකාරය පිළිබඳ උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම තමයි බෞද්ධයන් හැටියට අද ගොඩාක් ගෙවල් වල නැත්තේ කලමනාකාරීත්වය පිළිබඳ නිසි කලමනාකරණයක් නැහැ. අපි හම්බ කරන මිල මුදල් නිසි ආකාරයෙන් කලමනාකාරීත්වයෙන් තොරව අපි පවත්වාගෙන යන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනාවේ අපිට උගන්වනවා අපේ ගෘහ ජීවිතේ පවත්වාගෙන යන්නේ කොහොමද? අපි හම්බ කරගන්න මිල මුදල් නිසි අයුරින් ඒ ගොනු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ අපිට උගන්වනවා. ඒ උගන්වන්නේ කොහොමද? ඒකේන භෝගේ බුඤ්ජේය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. අපි මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? සමහරක් මිනිස්සු හොරකම් කරන්නේ මරකම් කරන්නේ බොහෝ වෙලාවට කන්න බොන්න. ඒක නාමකින් සබ්බේ සත්තාහාරත්‍ය දෙක. පළවෙනි එක නම් අපිට තියෙන ප්‍රශ්නේ ආහාර. එතකොට අපි හම්බ කරගන්න ධනය කොටස් කීපයකට බෙදා වෙන් කරගන්න කියලා අපිට අනුදෙනවා දාලා. අපි හම්බ කරගන්න ධනෙ පළවෙනි එක
අපි වෙන් කරන්න ඕනේ මොකටද? ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය අනුභවයේ සඳහා. ඉස්සලා අපි කන්න බොන්නට ඕනේ. ආහාර ගන්නට ඕනේ. ආහාර ගත්තේ නැතුනොත්, කෑව බිව්වේ නැතුනොත් අපිට මේ පවත්වාගෙන යන්න අමාරුයි. එහෙනම් පළවෙනි කොටස අයින් කරන්න ඕනේ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය තමන්ගේ ජීවිතය අනුභවයේ සඳහා. දීහි කම්මං පයෝජයේ දෙවන තෙවන කොටස් වෙන් කර ගන්නකෝ අපේ ජීවිතේ ප්‍රයෝජනය සඳහා. මොනවද අපේ ජීවිතේ ප්‍රයෝජනයක් වෙන දේවල්? ඉගෙන ගන්න, උගන්වන්න, තමන්ට කියලා ගියක් දොරක් හදාගන්න, තමන්ට කියලා ආර්ථික රටාවක් හදාගන්න, තමන්ට කියලා වගාවක් කරගන්න, තමන්ට කියලා ආදායමක් එන ක්‍රමයක් හදාගන්න. ආන් අපේ ජීවිතේ ප්‍රයෝජනවත් වෙන දේවල්. තමන්ට කියලා සතුටු වෙන්න පුළුවන්. පෘථග්ජන මිනිස්සුන්ට අපිට ගයක් දොරක් නැත්තම් ජීවිතේ සතුටක් නැහැ. පිනක් දාමක් කරත් පෘථග්ජන මිනිස්සු හැටියට අපේ හිත සතුටක් නැහැ ඒක. ඇයි? අපිට වැටිලා ඉන්න කියලා ගයක් දොරක් නැහැ. පළවෙනි එක අපිට වැටිලා ඉන්න ගයක් දොරක් අපි හදා ගන්න ඕන. එතකොට මේ දියුණු සමාජයත් එක්ක තමන්ට කියලා යාන වාහනයක් ගන්නවා නම් ඒක ප්‍රයෝජනයක් දෙයක්. අද කාලේ හැටියට දියුණු සමාජයක ගෙදරක යාන වාහනයක් තියෙන්නට ඕන. ඒක ප්‍රයෝජනයක් දෙයක්. ලෙඩක් දුකක් හැදුනයින් පස්සේ බෙහෙත් ටිකක් ගන්න තමන්ගේ ජීවිතේ ප්‍රයෝජනය සඳහා තමන්ට කියලා ගියක් දොරක්, තමන්ට කියලා යාන වාහනයක් ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ බුදුදහම අපිට උගන්වනවා දීහි කම්මං පයෝජයේ දෙවන තෙවන කොටස් තුන්වෙනි කොටස් වෙන් කරගන්න කිව්වා. තමන්ගේ ජීවිතේ ප්‍රයෝජනවත් වන දේවල් සඳහා යොමු කරන්න. තමන්ට කියලා යමක් ලැබෙන වැඩපිළිවෙලක් සකස් කරගන්න. අපිට යමක් ලැබුණොත් තමයි අපිට තව යමක් දෙන්නට පුළුවන්. අන් දෙවන තෙවන කොටස් තමන්ගේ ජීවිතේ ප්‍රයෝජනය සඳහා යොමු කරගන්න. ඊළඟට හතරවෙනි කොටස චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. චතුත්තංච කිව්වේ හතර. හතරවෙනි කොටස නිදාපෙය්‍ය නිදන් කරලා තියාගන්න කිව්වා. මොකටද? ආපදාසු භවිස්සති. ආපදාවක් වෙච්ච වෙලාවකදී ගන්න. මොනවද වෙන ආපදා? ලෙඩ දුක හැදෙන්නේ අපිට කියලා නෙවෙයි. ගෙදරක අභාවයක් වෙන්නේ කියලා නෙවෙයි. මලගයක් වෙන්නේ, මගුල් ගයක් නම් අපි දන්නවා මේ අහවල් දවසට දිනේට තමයි තින්නේ අපි සූදානම් වෙනවා. හැබැයි ගෙදර විපතක් වෙන්නේ කෙනෙකුට, අවමංගල්‍යයක් වෙන්නේ, මලගයක් වෙන්නේ, මලගමක් වෙන්නේ කියලා නෙවෙයි. ආන් ඒක තමයි ජීවිතේ චතුත්ථංච නිදාපෙය්‍ය කොටසක් අපි ජීවිතේ නිතර වෙන් කරලා තියාගන්න ඕනේ. ආපදාසු භවිස්සති. ආපදාවක් වෙච්ච වෙලාවකදී ගන්න. ඒක ලෙඩක් දුකක් වෙන්න පුළුවන්. විශේෂ ශල්‍ය කර්මයක් වෙන්න පුළුවන්. අවමංගල්‍ය මලගම් අවස්ථාවක් වෙන්න පුළුවන්. දැන් ඒ කාලේ මරුණම් වගේ නෙවෙයි අද කාලේ. මරණ මිනිස්සයා මරුණාට මරණ මිනිස්සයාට වැඩිය ජීවත් වෙලා ඉන්න මිනිස්සු විඳවනවා අද වර්තමාන සමාජය තුල. මගුල් ගයක් නම් ගෙදර අපි දන්නේ මගුල් ගෙදර අපි කියන්නේ 500ටයි. එතකොට 500ට යන වියහියදත් දල වශයෙන් අපි දන්නවා. දැන් සිංහල ජාතියක් හැටියට අපි ගම්වැසියන් හැටියට ගැමියෙනොත් මිනිස්සු හැටියට අපේ ධන පරිහානියට පත් වෙන අවස්ථා. දැන් බලන්න වර්තමානයේ තුල ගෙදරක මලගමක් වෙනවා කියලා කියන්නේ මැරිච්ච මිනිස්සයා දන්නවනම් මෙහෙමයි වෙන්නේ කියලා ඒ මිනිස්සයා නැවතත් නැගිටිනවා. ඇයි? මගුල් ගයක් නම් අපි දන්න මෙච්චර ප්‍රමාණයක් වියදම් යනවා. දැන් මලගමක් වෙනවා කියලා කියන්නේ
අංක එකටම ලෑස්ති වෙන ටෙන් ටික ගාලා ගෙදර පිටිපස්සේ හරි අල්ලපු ගෙදර හරි මුලින්ම අපි අරගෙන ඉන්නේ බුපේ සෙට් එක. ඒ කාලේ අපිට මතක අපි මහා ලොකු වයසක් නැහැ. අපිට මතක අපි පුංචි කාලේ. ඒ කියන්නේ මේට අවුරුදු 20ක් විතර මම දන්න ඉතිහාසය කියන්නේ අවුරුදු මට දැන් 31 32 යන්නේ. එතකොට මේ කාලේ මම වයස අවුරුදු 9 දී පැවිදි භාවයටපත් උනේ. ඒ කාලේ අපිට අපේ ආච්චිලා සීලා උගන්වපු සංස්කෘතිය අනුව සාමාන්‍යයෙන් එදා ආපු සම්ප්‍රදායක් අනුව ඒක මොනතරම් කාලෝචිත නැද්ද කියන එක නෙවෙයි ගැටලුව තියෙන්නේ. ගමේ මළගයක් වුණා නම් ඒ ගමේ හත් දවසේ දාන දෙනකන් අල්ලපු ගෙදර ගෙනාටවත් ඇයෙන රේඩියෝ එක දැම්මේ නැහැ. කැසට් එක දැම්මේ නැහැ, ටීවී එක දැම්මේ නැහැ. අපේ ආච්චිලා ටීවී එක බලන්න අපි දැම්මොත් කියනවා දාන්න එපා ටීවී එක. ගමේ මළගයක් අල්ලපු ගෙදර මළගයක් ඔය ටීවී එක අපි දාන එක හොඳ නැහැ. රේඩියෝ එක දැම්මේ නැහැ අල්ලපු ගෙදර ගෙනාටවත් ඇයෙන්න. ඒ වගේම තමයි මේ මළ ගෙදර විව්වේ නැහැ. අල්ලපු ගෙදර තමයි විව්වේ. ගමේ මිනිස්සු අල්ලපු ගෙදර මිනිස්සු ගමේ මිනිස්සු කවදාවත් ගිහිල්ලා ඒ මළ ගෙදරින් කෑවේ නැහැ. කෑම ටිකක් හැදුවා නම් පුංචියට කෑම ටිකක් හැදුවා අස් කරන දවසට ඒ ගෙදරේ දරුවෝ දුර පළාතක හිටියොත් ඒ දුර පළාතක එන මිනිස්සුන්ට දවල්ට කන්න ටිකක් දෙන්න ඕනේ කියලා එහෙම දරුවෝ දුර පළාතක හිටියනම් තමයි මළගේ අස් කරන දවසේ කෑම ටිකක් දුන්නේ පිටින් එන මිනිස්සුන්ට කියලා කවදාවත් ගමේ මිනිස්සු ගිහිල්ලා මළගෙදරින් කෑවේ නැහැ. මම මේ කියන්නේ කනවට බයිනව නෙවෙයි, කන්න දෙනවට දොස් කියනවත් නෙවෙයි. පුළුවන් නම් හොඳයි. හැබැයි අද කාලේ දවස් 7ේම මළගයක් වුණොත් 7 දවසේ දාන වෙනකාම උදේ දවල්ට රාත්‍රියට කන්න දෙන්න ඕනේ. දැන් ගෙදර මිනිස්සුන්ට වෙලා තින්නේ සුගතියක්ද විපතක්ද? ගෙදර මිනිස්සයා මැරිලා ගෙදර මළගම ඒ මිනිස්සයා දැන් රැල්ලට ගමේ මිනිස්සු හැම විදියටම මේකයි වෙන්නේ. අර මිනිස්සයා පොලියට අරගෙන හරි ණයට අරගෙන හරි දවස් 7ේම කන්න දෙනවා. ඒ වගේම රෑ නිදි මරන්න නම් තේ ටික දෙන්නට ඕනේ අපේ කන් වලට ඇයෙනවා. ගෙදර පිරිමි කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට සිගරට් එක දෙන්න ඕනේ එළි වෙනකන් නිදි මරනවා නම් සිගරට් එක දෙන්න ඕනෙලු. ඒ වගේම තමයි තේ ටික එළි වෙනකන් දෙන්න ඕනෙලු. අනේ ගෙදර මළගමක් කියලා ඒ මිනිස්සයාට 100 නැහැ. හැබැයි බැරි වෙලා හරි අර ගෙදර මළගම වෙලා තියෙන ගෙදර මිනිස්සු අර මළගෙදරට ආපු කෙනත් එක්ක කතා කරේ නැති වුණොත් එහෙම ආයිබෝවන් කිව්වේ නැති වුණොත් කතා කරේ නැති වුණොත් එහෙම ගෙදර ගිහිල්ලා කියන්නේ ගමට ගිහිල්ලා කියන්නේ මළගෙදර ගියා අරුම් පැත්තවත් අපිත් එක්ක නිකමඩවත් කතා කරේ නැහැ. ගෙදර වෙලා තියෙන්නේ මගුල් ගයක් නෙවෙයි මළගයක්. හැබැයි කියන්නේ කතා කරේ නැහැ ආයිබෝවන් කිව්වේ නැහැ. එළි වෙනකන් හිටියා බන් තේ ටිකක් දුන්නේ නැහැ. අපේ ගම් වලට ඇහෙනවා. එළි වෙනකන් හිටියා තේ ටිකක් දුන්නේ නැහැ. වතුර ටිකක් දුන්නේ නැහැ. කන්න ටිකක් දුන්නේ නැහැ. සමහර මිනිස්සු වටේ ඇවිදලා පාන්දර 2ට 3ට එන්නේ මළගෙවල් වලින් කන්න. මම මේ කියන්නේ කන්න දෙනවට බයිනවා නෙවෙයි. අපේ එකක් අපේ ධන හානිය වෙන්න පරිහානිය වෙන්න එක හේතුවක් මේක. ඉතින් මේවා අපි වෙනස් දැන් මේවා මම කොච්චරකුවත් මේවා වෙනස් කරන්න බෑ. මේ විදිහට තමයි අපේ මේ රටාව හැදිලා තියෙන්නේ. ඒ නිසා එතකොට බලන්න මළගයක් වෙන තැන ඒ මළගේ දවස් 7 ඉවර වෙනකොට අඩුම ගානේ ලක්ෂ 5ක්වත් ලක්ෂ 3-4-5ක්වත් ඔක්කොම වේදම් බැලුවයින් පස්සේ මළගමක් වෙන තැනට අවශ්‍යයි. අපේ මිනිස්සු ලෝකයේ මිනිස්සු මෙන්න මේ ආකාරයෙන් සැරිසරන නිසා මේ ආකාරයෙන් විනාශකාරී විදිහට මේ සමාජයේ සංස්කෘතියේ පිරියන භාවයට පත් වෙන නිසා තමයි මගේ ලෝතුරා බුදුහාමුදුරුවෝ අපි වගේ නෙවෙයි තුන් කාලයේම බලලා මිනිස්සුන්ට අනුදෙන වදාලේ හම්බ කරගන්න ධනෙන් කොටසක් අයින් කරලා තියාගන්නilla ආපදාවක් වෙච්ච වෙලාවකදී ගන්න. ඒකයි කිව්වේ ආපදාසු භවිස්සති ආපදාවක් වෙච්ච වෙලාවකදී ගන්න.
කොටසක් වෙන් කරලා තියාගන්න කිව්වේ නිසා. ඒ නිසා පිංගතුනි අපේ ජීවිතේ අපි ගොඩනගා ගන්න ඕන විදිය පන්සල් ඉස්සසක් අවුරුදු 45ක් ලෝක සත්‍යයට අනුදෙනව දාල ධර්මයේ තුලින් අපිට උගන්වලා දීලා තියෙනවා. ඒ නිසා පිංගතුනි ජීවිතේ තුල අපි ඉන්නකන් හොඳට සතුටින් ජීවත් වෙන්න ඕනේ. මේ ජීවිතේ දීලා තින්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. Tamanට කියලා ගයක් දොරක් හදා ගන්න. Tamanට කියලා යමක් ගොඩනගා ගන්න. ඒක එපා කියලා නෑ කොහෙවත්. අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද? මරණ මංචකයට ගියයින් පස්සේ අවසාන හුස්ම ටික හෙලනකොට අපේ ජීවිතයේ ආසාව ලෝභකම කියන එක අප අතාරින්න ඉගෙන ගන්න ඕනේ. ඒකට තමයි ලෞතුරා බුදුහාඳුරු වදාළ ධර්මය අපි ඔය ඇත්තන්ට යමක් මේ විදියට කියලා උගන්වලා පාදලා දෙන්නේ මෙන්න මේ කරුණු ටික අනුගමනය කරන්න කියලා. මරණ මංචකයේදී පාළ වෙන සිතක් ඒකට කියන චුති චිත කියලා පින්තුනි. දැන් 84000ක් වේර විහාර කරපු සංඝමිත්තා කුමරියව මිහිඳු කුමාරයව ශාසනයට පූජා කරපු කෙනෙක් තමයි ධර්මාශෝක රජුරුව. හැබැයි මරණ මංචකයේදී වෛරී සිතුවිල්ලක් පහළ වුණා. වෛරී සිතුවිල්ලක් පහළ වෙච්ච ධර්මාශෝක රජුරුව දවස් 7කට හිමාලයේ මහා පිබුරෙක් වෙලා උප්පත්තිය ලැබුවා. 84000ක් වේර විහාර කරපු කෙනෙක්. තමන්ගේ ලේන් ජාතක වෙච්ච පුතාවත් දුවවත් ශාසනයට පූජා කරපු කෙනෙක්. හැබැයි මරණ මංචකයේදී පහළ වෙච්ච සිත නරකයි. වෛරී සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලෙන් අවසාන හුස්ම ටික ගියපු නිසා හිමාලයේ මහා පිඹුරෙක් කියලා ඉපදුනා. කොච්චර කාලයකටද? දවස් 7කට. දවස් 7කට හිමාලයේ මහා පිඹුරෙක් කියලා ඉපදිලා දවස් 7න් පස්සේ තමයි ධර්මාශෝක රජුරුව සුගතිගාමී භාවයට පත් වුනේ. දැන් මරණ මංචකේ ලෙඩ ඇඳේ ඉන්න කෙනෙකුට හාමුදුරුවෝ කෙනෙක් වැඩම කරවලා පිරිත් දේශනා කරනවා. හුදෙක් පිරිත් දේශනාවන් සිද්ධ කළාය කියලා ඒකනාගේ ජීවත් වීම අපිට අලුත් කරන්න බෑ. මරණය කල්දා ගන්න බෑ. සමහරක් වෙලාවට පිරිත් දේශනාව සිද්ධ කරලා පන්සලට වඩින්නට හම්බෙන්නේ නැහැ. ආරංචි වෙනවා පිරිත් කියපු කෙනා මරණයටපත් උනාය කියලා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මොකද්ද? පිරිත් කියලා තවත් කෙනෙකුගේ ජීවිතයක් තව මරණය කල්දා ගන්න බෑ. හැබැයි සමහරක් අවස්ථාවන් වලදී ලෙඩ ඇදේ හුස්ම අදින කෙනා විවිධ ශාන්ති කර්ම තුලින් තවත් කාලයක් ජීවත් වෙන්න පුළුවන් අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි ඒ දැකලා තිබුණාද පිරිත් කිව්වා කියලා පිරිත් දේශනා කළාය කියලා ධර්ම දේශනාවන් සිද්ධ කළ දන් දීලා මරණ මංචකයේදී හුස්ම අදින කෙනාගේ ජීවිතේ අපිට ගොඩ දා ගන්න බෑ. මරණ මංචකයේ ඉන්න හුස්ම අදින කෙනාට අවසාන මොහොතේ පිරිත් දේශනාවක් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මරණ මංචකේ ඉන්න කෙනාගේ හිත ධර්මානුකූලව කරන්න. එයාට ඇහෙන්නේ පිරිත්. ඒ පිරිත් ආගෙන තමයි යාගේ හුස්ම ටික යන්නේ. එහෙම නැත්නම් ධර්ම දේශනාවක් කරනවා. කන් ඇහෙන්නේ නැත්නම් කනට කිට්ටු කරලා කියනවා. උපාසකම්ම උපාසක මහත්තයා ජීවිතේ කරගත්ත හොඳ කුසල් කර්ම හොඳ දේවල් දැන් මෙනෙහි කරගන්න. කරපු හොඳ දේවල් දීපු දම්පැම් කරපු හොඳ දේවල් කරපු කුසල කර්ම මෙනෙහි කරගන්න කියලා කනට කිට්ටු කරලා හාමුදුරුවෝ කොඳුරලා කියනවා. අර හුස්ම අදින මරණ මංචකේ ඉන්න කෙනාගේ සිතුවිලි වෙනස් කරලා ධාර්මික කරන්න ඒක කරන්නේ. එහෙම නැත්නම් කාසා වස්ත්‍රය සිවුරක් බුද්ධ චීවරයාගේ ඇස් දෙකට පෙන්눔 කරන්නේ මරණ මංචකයේදී ඉන්න කෙනාගේ සිතුවිලි වෙනස් කරන්න. අපි අවසාන මොහොතේදී අවසාන පහළ වෙන චුතිචිතට
මේ විවිධ ශාන්ති කර්ම විවිධ ආශිර්වාදයන් තුලින් කරන්නේ අර මරණයටපත් වෙන කෙනාගේ සිතුවිලි වෙනස් කරා. ඒ නිසා ඔබට පැහැදිලි කරන්න තියෙන පිංගතුනි අපිට මේ ලැබුණ මිනිසත් ආත්මභාවය තුලින් අපි කොපමණ කාලයක් ජීවත් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ජීවත් වෙන්නේ කෙටි කාලයයි. කෙටි කාලය තුලදී අපි මිනිස්යන් හැටියට සමාජයේ ජීවත් වෙන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම තමයි ජීවත් වෙලා ඉන්නකම් Tamanට කියලා ගියක් දොරක් යාන වාහන වතු පිටි ඉඩ කඩම් ගන්න මිල මුදල් පරිහරණය කරන්න පුළුවන් විදිහට ලැබෙන විදිහට පින්දාම් කරගන්න. හැබැයි මරණ මංචකයේදී කවදාවත් අනේ අපෝයි මගේ හදාගත්ත ගෙදර මම ගත්ත යාන වාහන මගේ ඉඩ කඩම් මගේ වස්තුව මගේ බැංකු පොතේ තියෙන මුදල් කියලා හිතන්න එපා. හිතුවට වැඩක් නෑ අරගෙන යන්න බෑ. බැරි වෙලා හරි අපි ආසාවක් ඇති වුණොත් එහෙම මරණ මංචකයේදී ගෙදරට ආසාවක් ඇති වුණොත් ඉඩ කඩම් වලට ආසාවක් ඇති වුණොත් කවුරු වෙලාද උප්පත්තිය ලබන්නේ? උප්පත්තිය ලබන්නේ ගෙම්බෙක් වෙලා. සමහරක් ගෙවල් වල ඉන්නවා ගෙම්බෝ. දොර මුළු අස්සේ ඇඳන් අස්සේ මහා තඩි ගෙම්බෝ ඉන්නවා. කොච්චර පිහිදාලා දැම්මත් වැඩක් නැහැ. කොච්චර පිහිදාලා අතුගාලා දැම්මත් වැඩක් නැහැ. දැන් බලන්න සමහරක් වෙලාවට ආසාවෙන් මිය යනවා තමන්ගේ අම්මා තාත්තා. ආසාවෙන් මිය ගිය අම්මා හරි තාත්තා ගෙදර ගෙම්බෙක් වෙලා උප්පත්තිය ලබනවා. දරුවෝ දන්නේ නැහැ මේ ඉපදලා ඉන්නේ අම්මද තාත්තද කියලා. ගෙම්බෙක් ඉන්න රැයට කෑ ගන්නවත් ඇඳ අස්සේ ඉන්නවා දොර අස්සේ ඉන්නවා. මොකද්ද කරන්නේ ගෙදර ඉන්න දරුවෝ? කොස්ස දාලා ඇදලා අරගෙන එනවා ගෙම්බව උළුවස්ස ළඟට ඇදගෙන ඇහිල්ලා අර නිකන් අර පිටෙන් හොකී ගන්නවා වගේ කොස්ස ගෙම්බව තියලා උළුවස්ස මැද කොස්ස අරගෙන අර හොකී පිටෙන් ගන්නවා වගේ ගෙම්බට ගන්නවා උඩින් ගිහිලා වැටෙන්න. ගෙම්බව උඩින් ගිහිලා තමයි එළියට වැටෙන්නේ. කොච්චර ගහලා පැන්නුවත් කරන අනිත් පැත්තෙන් පැන ගෙම්බ ආපහු ගෙදරට එනවා. බලනකොට මේ ගෙදර මේ ඉපදිලා ඉන්නේ තමන්ගේ මැරිච්ච එක්ක අම්මා එක්ක තාත්තා. දුව දන්නෙත් නෑ පුතා දන්නෙත් නෑ. මේ හොකී පෙත්තෙන් ගාන වගේ ෆුට්බෝල් ගාන වගේ ගාන්නේ ගෙම්බට ගාන්නේ. හැබැයි ගෙම්බෙක් කියලා ඉපදලා ඉන්නේ අපේ අම්මා අපේ තාත්තා කියලා දරුවෝ දන්නේ. හොකී ගහන වගේ ගහනවා ගෙම්බට. එතකොට පින්වතුනි මේකෙන් අපිට උගන්වන්න ඕනේ ඔබ ඉගෙන ගන්න ඕනේ මොකද්ද? කවදාවත් අවසාන මොහොතේ දැන් මැරුණත් හෙට මැරුණත් කවද මැරුණත් හිත සෑල්ලුවෙන් මැරෙන්න. මගේ ගේ මගේ ඉඩකඩම් මගේ යාන මගේ දරුවෝ මගේ මාත්‍යා මගේ මුණුපුරු මිනිපිරියෝ මගේ සල්ලි භාගේ පොතේ තියෙනවා මෙච්චර ප්‍රමාණයක් කියලා වැඩක් නෑ. හිතුවට හේතුව කිසි දෙයක් අරගෙන යන්න බෑ. ඒකට තමයි උගන්වන්නේ ඉන්නකම් කාලා බීලා සතුටින් පිනක් දාමක් කරගෙන ඉන්න මරණ මංචකයේදී සියල්ල අතහරින්න. සෑල්ලුවෙන් මැරෙන්න. කවදාවත් මේකේ යන්නේ පුතාටද දුවටද කාටද කියලා හිතන්න එපා. ඉන්නකම් දෙනවනම් ලියලා ප්‍රාණ භුක්තිය තියාගෙන ලියලා දෙන්න. ප්‍රාණ භුක්තිය තියාගෙන ලියලා දෙන්න. සමහරක් වෙලාවට අද කාලේ ලියාගත්තොත් ගොඩක් තැන් වලින් ඉඩකඩම් ලියලා දෙනවා. ලියලා දුන්නෙන් පස්සේ අම්මට තාත්තට සලකන්නේ නැහැ. මම නම් බලට ගිහිල්ලා කියන්නේ ඒ ආසාවක් නෙවෙයි. ප්‍රාණ බුද්ධිය තියාගෙන ලියලා දෙන්න මැරිච්ච කාලෙක අයිති යන විදියට. සම්පූර්ණ ලිව්වොත් එහෙම සලකන්නේ මාළු මඩමකට තමයි ගිහින් දාන්නේ. ප්‍රාණ බුද්ධිය තියාගෙන තිබුණොත් Tamange අයිතිය තිබ්බොත් එහෙම මැරණකම් හරි නම නිකන් හරි සලකයි. වතුර ටිකක් හරි දෙයි. ප්‍රාණ බුද්ධිය තියාගෙන ලියලා දෙන්න. මම මේ කියන්නේ පොඩ්ඩක් දීලා පොඩ්ඩක් ආසාව ඇති කරගන්න කියන එකක් නෙවෙයි. කවදා හරි මැරුණයින් පස්සේ ලියලා තියෙන්නේ ලියුණ මැරිච්ච දවසේ ආයිතිය යනවා.
එතකොට මරණ මංචකෙදි සෑල්ලුවෙන් මැරෙන්න. මේ ගේ කියලා කවදාවත් ගේ මතක් කරගන්න එපා. ඉඩකඩම් කොච්චර දිමුණත් මේ ඉඩකඩම් මතක තියාගන්න එපා. ඉන්නකම් කාලා බීලා සතුටින් ඉන්න. මරණ මංචකයේදී සෑල්ලුවෙන් මැරෙන්න. වෛරයක් ඇති වුණොත්, ඊර්ෂ්‍යාවක් ඇති වුණොත්, ආසාවක් ඇති වුණොත්, ලෝභකමක් ඇති වුණොත් ගෙම්බෙක් වෙලා හරි කවුරු හරි සත්ත්වෙක් වෙලා උප්පත්ති ලබනවා. දැන් ගොඩාක් දුරට ගැරන්ඩි වෙලා, මාපිල්ල වෙලා, කුණකටුව වෙලා, පොළොංගු වෙලා, මෙන්න මේ බඩගාන නයි පොළොංගු වෙලා උප්පත්තිය ලබන්නේ පෙර සංසාරේ වෛරක්කාරයෝ. ඒ සමහරක් වෙලාවට ගම්වල ආරවුල් ඇති වෙනකොට, රණ්ඩු වෙනකොට, රණ්ඩු සරුවල් ඇති වෙනකොට විවිධ වචන භාවිතා කරනවා. රණ්ඩු වෙනකොට, අඩදබර වෙනකොට විවිධ වචන භාවිතා කරනවා. මරණවා කියනවා, කොටනවා කියනවා, සමහරක් වෙලාවට කියන්නේ සාප කරනවා. මම කුණ කටුවෙක් කියලා, පොළගෙක් කියලා වෙලා, ණයෙක් වෙලා හරි බලාට දෂ්ට කරනවා. සමහරක් තැන්වල බලන්න මේ ගෙදර ඉන්න බලු පැටි බල්ලෙක් ඉන්නවා, බැල්ලියක් ඉන්නවා. ඒ බැල්ලියට ඉන්න පැටව 4-5 දෙනෙක්. සමහරක් තැන්වල අපි දැකලා තියෙන ණයෙක් ඇවිල්ලා දවසට එක්කිනා ගන්න එක දවසක් ඇවිල්ලා බැල්ලිට දෂ්ට කරනවා. ඊළඟට ඇවිල්ලා තව පැටියෙකුට දෂ්ට කරනවා. ණයෙක් ඇවිල්ලා දවස් 5 නම් දවස් 5ට ඒ පැටව 5 දෙනාට අම්මටයි දෂ්ට කරලා මරණයටපත් කරනවා. ඇයි? ඒ පෙර සංසාර වෛරක්කාරයෝ. දැන් අපිටත් ආරවුල් අඩදබර ඇති වෙනකොට අපි කියන ණයෙක් පොළඟෙක් වෙලා හරි කුණගටුවෙක් වෙලා හරි බව කනවා මම. දෂ්ට කරනවා මම. පහර දෙනවා, පලිය ගන්නවා. කුණකටුවෙක් වෙලා හරි මම පලිය ගන්නවා කියලා සමාජයේ සමහරක් වෙලාවට ආරවුල් ඇති කරගන්න වෙලාවකදී කියනවා. බැරි වෙලා හරි කනවා කියන සිතුවිල්ල, වෛරී සිතුවිල්ල මරණ මංචකයේදී රණ්ඩු වෙන වෙලාවට කියපු වචනය මරණ මංචකයේදී පහළ වුණොත් අපේ පින්වතුනි කුණකටුවෙක් වෙලා හරි, මාපිලෙක් වෙලා හරි, පොළඟෙක් වෙලා හරි, ණයෙක් වෙලා හරි එක්ක දෂ්ට කරනවා, එක්ක කනවා. ඇයි? අර සිතුවිල්ලත් එක්ක මරණ මංචකයේදී පහළ වුණොත් ණයෙක් පොළඟෙක් වෙලා හරි අපිට දෂ්ට කරනවා, කනවා. ඒ නිසා මරණ මංචකයේදී පහළ වෙන චුතිචිත හරිම ප්‍රබලයි. ඒ නිසා මේ ධර්මයේ තුලින් බණ අහලා, දන් දීලා, පන්සල් ගොඩනගලා, වේර විහාර ඉදි කරලා, දන් දීලා, අටපිරිකර පූජා කරලා, කටන පින්කම් කරලා, එවාගේම විවිධ පින්කම් අටමා කුසල් කරලා, ධර්මානුශාසනාවන් සිද්ධ කරලා, ධර්මයේ අනුශාසනාවන් ශ්‍රවණය කරලා, මේ හැම දේ තුලින්ම අපි බලාපොරොත්තු වෙන අපේ පින්වතුනි ලබනාත්මයේ ඔබව නිවන් දකින්න නෙවෙයි. බෑ. බුදුහාඳුන සාරා සංඝේ කල්පලක්ෂයක් පෙරොන් දම් පිරුවා. අපි මේ සමාජයේ කටයුතු කරන විදියයි අපි ආලා තියෙන ධර්මයත් එක්ක අපි දන්නවා ලබනාත්මයේ මේ බණ කියන මටත් බණ අහන ඔබටත් නිවන් දකින්න බෑ. මේ අපි විටින් විට පුළුවන් විදියට දම්පැන් පූජා කරලා, පින්කම් කරලා, වේර විහාර ගොඩනගලා මිනිස්සුන්ට උදව් කරලා අපි මොකද්ද කරන්නේ? නිවනට යන පාර හදාගන්න එක අපි මේ කරන්නේ. සසර ගමන කෙටි කරගන්න, දන් දෙන්න, සිල් රකින්න, බණ භාවනා කරන්න අපි හුරු වෙන එක මේ කරන්නේ. එනම් පින්වතුනි සෑල්ලුවෙන් අවසාන හුස්ම පොද හෙලන්න, සසර ගමන කෙටි කරගන්න, රටට හොඳ රටවැසියෙක් වෙන්න, ගමට හොඳ ගැමියෙක් වෙන්න, ඥාතීන්ට හොඳ ඥාතියෙක් වෙන්න, අම්මා තාත්තට හොඳ දරුවෙක් වෙන්න, දරුවන්ට හොඳ අම්මා තාත්තා කෙනෙක් වෙන්න, පන්සලට හොඳ දායකයෙක් වෙන්න, මිනිස්සෙක් කියලා උපදිච්ච අපි මිනිස්සෙක් හැටියට සමාජයේ කටයුතු කරලා, මිනිස්සෙක් හැටියෙම මිය පරලව ගිහිල්ලා මේ ධර්මයේ ප්‍රගුණ කරලා සෑල්ලු මනසකින් මැරෙන්න ඔබ අදිෂ්ඨානයන් ඇති කරගන්න. ඔබටත් මටත් මේ ධර්මානුශාසනාව මරණ මංචකයේදී ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියමු. ඉතින් මගේ අනුශාසනා මීට වැඩිය දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද ධර්ම දේශනාවන් දෙකක්. එකකට වැඩම කළේ 6ට. අර දීයගල කන්දේ. ඉතින් 6ට වැඩම කරලා
7 වෙනකොට ඒක අවසන් කරලා කන්දෙන් බෑලා එනකොටම අපේ කෝසල මහත්තයා ගිහිල්ලා හිටියේ. ඒකට දැන් ආවා. ආපහු අනිත් පැත්තට දෙවනි ධර්ම දේශනාව. ඉතින් කෙසේ නමුත් ඉතින් අපිට ගිහිල්ලා ආරාධනා කළා. ඉතින් මේ ප්‍රදේශයේ ඇත්තෝ අපිට පුළුවන් විදියට අපේ විහාරස්ථානයේට බෝපිටිය විහාරස්ථානයේට දායකත්වයේ දක්වන පිරිස් මේ ප්‍රදේශයේ ඉන්නවා. දැන් අපිටත් දායකත්වයේ දරන ඇත්තෝ ඉන්නවා. ඉතින් බෝපිටියට විහාරස්ථානයේට දායකත්වයේ දක්වන ඇත්තෝ ඉන්නවා. ඉතින් කොහෙට දායකත්වයේ දැක්වුවත් ගැටලුවක් නැහැ. සමාජය හොඳින් ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපිටත් ආරාධනාවක් කළොත් එහෙම ඉතින් ඒ ආරාධනාවන් සඳහා අපිත් වැඩම කරනවා. ඒ නිසා තමයි අපිට ගිහිල්ලා කරන ආරාධනාව මොනතරම් වැඩ කටයුතු තිබුණත් මේ සඳහා අපි වැඩම කළේ. එහෙමනම් දැන් කල්පනා කරගමු. සිද්ධ කරගත් උතුම් පුණ්‍ය ශක්තිය මීට වර්ෂයකට පෙර අභාවයටපත් වෙච්ච ෂෙල්ටන් ජයසේකර ආදරණීය ස්වාමි පුරුෂයාට චාටින් අප්වාමි ආදර බර පියතුමාට වේස් නොන ආදරණීය මෑණියන් ඇතුළු කොට අත්තල පනත්තල කිරිගිත්තල මීමුත්තල නත්තල ආච්චිල සියල අම්මල තාත්තල කොට සහලේ මියගිය සියලු ඥාති වර්ගයා දුක ගැත්නම් ඒ දුකින් අත මිදේවා. සැපත ගැත්නම් ඒ සැපත තව තවත් වඩා වර්ධනය කරගෙන සසර ගමන කෙටි කරගෙන බුදුන් දැක නිවන් දකින්නට මේ පුණ්‍ය ශක්තිය පාරමී ශක්තියක්ම වේවා කියලා සාදුනාද පවත්තලා මලගියත්තන්ට දැන් පින් දෙන්න. ඉදං මේ ඥාතිනං හෝත් සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. දෙදොළු අධිපති සක්‍රදේව හාමුදුරුවන්ට විෂ්ණු කතරගම සුමන දමම් පත්තිනි ගම්භාර දැඩිමුණ්ඩ දේව හාමුදුරුවන් වහන්සේලා අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඉෂ්ඨකාමී හිතකාමී දේව හාමුදුරුවෝ මේ පින් අනුමෝදන් වේවා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక్ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝකසා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මන් පරන්ති. බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදයෙන් ඔබ හැම දිනාටම කායික ශක්තිය, මානසික ශක්තිය, චිත්ත ශක්තිය ලැබිලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තුනුරුවනේ ආශිර්වාදේ සියලු දෙවියෝ රැකදෙත්වා කියලා සාදු කියලා වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. ශිරු දිනාටම තෙරුවන් සරණයි.